2025 අපොස් සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් මුහුණ දෙන ඔයාලට ඉතුරු වෙලා තියෙන තවත් ඉතාම සීමිත කාලයක්. ඉතින් මේ සීමිත කාලය ඇතුළත ඔයාලා කොහොමද ඔයාලගේ එක්සෑම් එකට ලෑස්ති වෙන්නේ කියන එක ගැන තමයි අද දවසේදී මේ වීඩියෝ එක හරහා අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එවනම් හැමෝම අයිබෝන් කියලා පිළිගන්න අපේ channel එකට. ඉතින් එවනම් අපි බලමු කොහොමද ඔයාලගේ මේ ළඟ පේන වලවල් එක්සෑම් එකට හොඳම ප්‍රතිඵලයකට ගමන් කරන්න මේ ඉතුරු වෙලා තියෙන කාලේ නිවැරදිව කළමනාකරණය කරගන්න කියලා. ඉතින් රජයෙන් මේ වෙනකොට නිවේදනයක් විදිහට නිකුත් කරලා තියෙනවා. ඔයාලගේ O level exam එක 2026 අවුරුද්දේ පෙබරවාරි මාසේ 17 වෙනිදා ආරම්භ වන්නට නියමිතයි කියලා. ඉතින් මේ විදිහට O level exam එකට ෆේස් කරන්න යන්නේ 2025 අවුරුද්දේදී O level exam එක වෙනුවෙන් මුහුණ දෙන්න හිටපු ඔයාලා. ඉතින් එහෙමනම් ඔයගොල්ලන්ට තව ඉතුරු වෙලා තියෙන මේ වීඩියෝ එක නිදහස් කරන දවසේ ඉඳන් තවත් දවස් 30කට වඩා අඩුයි තාම කෙටි කාලයක්. ඉතින් මේ කෙටි කාලය ඇතුළත කොහොමද ඔයගොල්ලෝ අවුරුදු 2ක වගේ කාලයක් ඉගෙන ගත්ත මේ සමස්ත සිලබස් එකම රිවයිස් කරන්න. ඒ වගේම තමයි එකත් එක්ක ඔයාලා එක්සෑම් එකේදී ඔයගොල්ලෝ ලියන්න යන පේපර් එකක්. එතකොට මේ පේපර් එකට කොහොමද ඔයගොල්ලෝ මුහුණ දෙන්නේ? ඒ දේවල් සඳහා අවශ්‍ය කරන දේවල් කොහොමද ඔයාලා සකස් කරගන්නේ? මේ හැම දෙයක් ගැන. මේ වගේම තමයි එක්සෑම් එක දවසේදී ඔයගොල්ලෝ කොහොමද විභාගයට මුහුණ දෙන්න අවශ්‍ය වෙන්නේ? මේ හැම දෙයක් ගැනම අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එවනම් අපි බලමු එකින් එක කොහොමද අපි මේ එක්සෑම් එකට අවශ්‍ය කරන සියලුම දේවල් නිවැරදිව සකස් කරගන්නේ කියලා. ඉතින් මේ O level exam එකට මුහුණ දෙන ප්‍රධාන කාණ්ඩ දෙකක් අපිට අඳුර ගන්න පුළුවන්. ඉතින් පළවෙනි කාණ්ඩය තමයි O level exam එකට මුල ඉඳන්ම ලෑස්ති වෙච්ච අය. ඒ කියන්නේ ඔයගොල්ලෝ 10 වසරේ ඉඳන් මේ 11 වසරේ ඉඳන්ම මේ එක්සෑම් එක ටාගට් කරගෙනම වැඩ කරපු කොටසක් ඉන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් කොටස තමයි තාමත් මේ වෙනකම්ම කිසිම දෙයක් කරගන්න බැරුව සමහර විට භාගයට වැඩ කරලා ඇති. ඒ වගේම තව සමහරුන්ට මේක කොහොම කරගන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්න කොටසෙකුත් ඉන්නවා. ඉතින් ඔය විදිහට අපිට කොටස් දෙකකට කඩන්න පුළුවන් මේ O level exam එකට ෆේස් කරන්න ඉන්න ඔයාලා. ඉතින් මම මුලින්ම කතා කරලා ඉන්නම් මෙන්න මේ බිඳුව මට්ටමේ ඉඳලා ඔයගොල්ලෝ S එකක් C එකක් වගේ ගන්න මට්ටමකට එහෙම නැත්නම් සබ්ජෙක්ට්ස් 9ම හරි විදිහට බැලන්ස් කරගන්න බැරුව ඉන්න ඔයාලා කොහොමද මේ ඉතුරු වෙලා තියෙන කෙටි කාල සීමාව ඇතුළත එක්සෑම් එකට ලෑස්ති වෙන්න කියලා. ඉතින් අපි හිතමු ඔයාගේ එක්සෑම් එකේ මේ වෙනකොට ඉන්න ෆේල් වෙන මට්ටමේ එහෙම නැත්නම් S එකක් C එකක් ගන්න මට්ටමේ කියලා. ඉතින් ඔයාලා මේ කාලය ඇතුළත කරන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කියන දේවල්. ඉතින් මම ඊට කලින් මගේ channel එක හරහා වීඩියෝස් කරලා තියෙනවා විශේෂයෙන් ඔයාලගේ පොදු විෂයන් විදිහට තියෙන ගණිතය විද්‍යාව වගේ විෂයන් වලට මේ ඉතුරු වෙලා තියෙන කෙටි කාල සීමාව ඇතුළතදී ඔයාලගේ ප්‍රතිඵලය උඩ මට්ටමකට අරගෙන ඉන්න නම් මොනවද කරන්න අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් විශේෂයෙන්ම ඔයගොල්ලෝ ගණිතය වගේ සබ්ජෙක්ට් එකකට ඉතාමත් දුර්වල කෙනෙක් නම් S පාස් එකකට යන්න මම කියන මෙන්න මේ දේවල් ටික ඔයගොල්ලෝ කරන්න. ඉතින් මම මගේ O level exam එකට ෆේස් කරන්නේ 2022 අවුරුද්දේ. ඉතින් අපි ෆේස් කරපු සිලබස් එකකින් තමයි මේ වෙනකම්ම ඔයාලගේ පේපර්ස් උත් නිර්මාණය වෙන්නේ. ඉතින් ඒ නිසා ඇත්තටම පැහැදිලිව ඔයාලගේ සිලබස් එක ගැන අයිඩියා එකක් තියෙනවා කොයි විදිහටද ප්‍රශ්න විභාගයට එන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ කියන ටිප්ස් අනිවාර්යෙන් ෆලෝ කරන්න. මැත් සබ්ජෙක්ට් එක ෆේල් වෙන්න හරි එහෙම නැත්නම් X මට්ටමේ හරි ඉන්න කෙනෙක් නම් ඔයාලා ඉන්න ප්‍රතිඵලය තව එක පියවරක් හරි ඉහළට ගන්න. ඉතින් විශේෂයෙන්ම ඔයගොල්ලෝ මැත් සබ්ජෙක්ට් එක ෆේල් වෙන මට්ටමේ ඉන්න කෙනෙක් නම් ඔයාලා මුලින්ම මෙන්න මේ කියන පාඩම් වලට ඔයාලගේ අවධානය දෙන්න. ඉතින් මම හිතන්නේ ඕනිම මට්ටමේ ළමෙක්ට ඔයාලගේ 10 වසර තියෙන පරිමිතිය ඊට පස්සේ භාග වර්ගඵලය මෙන්න මේ වගේ පාඩම් හරිම ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන් පාඩම්. ඉතින් මේ වෙනකොට YouTube එකේ ඕනි තරම් රිසෝසස් තියෙනවා. ඔයගොල්ලන්ට මේ පාඩම් නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ක්ලාසස් වලට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නොමිලේම මේ දේවල් ඉගෙන ගන්න ඕනි කරන පසුබිම නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට තියෙන YouTube එකේ ගිහින් සර්ච් කරන්න විතරයි. විශේෂයෙන් වෙන මේ පරිමිතිය, වර්ගඵලය, භාග, ඊට පස්සේ මේ වගේ ඊට පස්සේ කුලක පාඩම, මේ වගේම දත්ත නිරූපණය මෙන්න මේ වගේ පාඩම් ඕනිම මට්ටමේ ළමෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහේ පාඩම්. ඉතින් ඕගොල්ලෝ මේ වෙනකොට S පාස් එකකටවත් යන්න බැරි මට්ටමේ ඉන්න ළමෙක් නම් අනිවාර්යෙන් මෙන්න මේ කියන පාඩම් වලට හොඳ අවධානයක් දෙන්න. ඒ පාඩම් වලින් අනිවාර්යෙන් ව්‍යුහගත රචනාවක්, ඒ වගේම තමයි කෙටි ප්‍රශ්නයක්, ඒ වගේම රචනා ප්‍රශ්නයක් අනිවාර්යෙන් මැත් සබ්ජෙක්ට් එකේදී නම් එනවා. ඉතින් ඕගොල්ලෝ ෆේල් වෙන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මෙන්න මේ වගේ ලේසි පාඩම් ටිකක් 10 11 පාඩම් මේ ඔයගොල්ලෝගේ සිලබස් එකේ විෂය නිර්දේශන දෙකේම තියෙනවා. ඒ පාඩම් ටික අඳුරගෙන ඔයගොල්ලන්ට තියෙන්නේ මේ පාඩම් වල තියරි ඉක්මනට අඳුරගෙන ඊට පස්සේ අවුරුදු 5කවත් අඩුතරම පාස් පේපර්ස් කරන්න. එහෙම වුණොත් මම හිතනවා අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ෆේල් වෙන එකෙන් නම් අනිවාර්යෙන්ම බේරෙන්න පුළුවන්. ඒ වගේම තමයි බීජීය ප්‍රකාශන ඊට පස්සේ කෝණ
මෙන්න මේ වගේ පාඩම් ගත්තම මේ පාඩම් ඊට පස්සේ ප්‍රමේයන් වලත් ලේසි ප්‍රමේයන් තියෙනවා. මේ ප්‍රමේයන් මේ දේවල් ගන්නවා නම් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් කෙටි ප්‍රශ්න 25න් ලොකු ලකුණු ප්‍රමාණයක් ඔයාලගේ එක්සෑම් එකට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ලේසි තියරි කරුණු ඔයගොල්ලෝ පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. ඉතින් දැන් නම් මට කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ පාඩම් කරනවා කියලා ඔහේ පොත බලාගෙන නම් ඉන්න එපා. පුළුවන් තරම් ප්‍රශ්න ප්‍රැක්ටිස් කරන්න. ඉස්සෙල්ලාම ඒක ඇතුළේ තියෙන සංකල්පයේ තේරුම් ගත්තට පස්සේ පුළුවන් තරම් ප්‍රශ්න ප්‍රැක්ටිස් කරන්න. ප්‍රශ්න කිරීම හරහා පමණයි ඔයගොල්ලන්ට මේ විභාගය අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අන්තිම දවස් ටිකට ඔයගොල්ලෝ දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් කිසිම විදියකින් මේ දේ අතෑරලා දාන්න එපා. අනේ මට බෑ කියලා ෆේල් වෙන්න ඉන්න කෙනෙක් නම් ඕගොල්ලොන්ට අනිවාර්යෙන් පුළුවන් ලකුණු 35 40 සීමාවට යන්න. ලේසි පාඩම්. ඕගොල්ලෝ කිසිම දෙයක් ඔහේ නොතේරී ඉන්න අය නෙමෙයිනේ. 11 වසරට වෙනකන් ඉගෙන ගත්ත කියන්නේ ඕගොල්ලන්ට අනිවාර්යෙන් තේරෙනවා මොනවාද ලේසි පාඩම් මොනවාද අමාරු පාඩම් කියලා. ඉතින් ඕගොල්ලන්ට ලේසි පාඩම් ටික අරගෙන අඩුම තරමේ ඒ පාඩම් වල හරි ප්‍රශ්න ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ඉන්න තැන ඉඳන් හොඳ තැනකට ගමන් කරන්න අනිවාර්යෙන්ම පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා මැත්ස් සබ්ජෙක්ට් එක ෆේල් වෙන්න ඉන්න කෙනෙක් නම් මෙන්න මේ කියන දේවල් ටික අනිවාර්යෙන් කරන්න. ඒ වගේම තමයි අවසාන දවස් කීපය ඇතුළත පුළුවන් තරම් ප්‍රශ්න ප්‍රැක්ටිස් කරන්න. ඉතින් මම මේ වීඩියෝ එක යටතේම කියන්න මම නැවත ආයි වීඩියෝ එකක් කරනවා අනිවාර්යෙන් ඔයගොල්ලෝ එක්සෑම් එකට යන්න කලින් මොනවද කරන්න අවශ්‍ය කියලා. ඉතින් දැනට මම කියන්නම් ඔයගොල්ලෝ එක්සෑම් එකට යන්න කලින් දවසේ නම් අනිවාර්යෙන් ගණිතය වගේ විෂයකට ෆේස් කරන්න කලින් දවසේ රෑ අනිවාර්යෙන් ඔයගොල්ලෝ අවුරුදු 2ක විතර කෙටි ප්‍රශ්න 25 ගානේ කරලා ඔයගොල්ලෝගේ කෙටි ප්‍රශ්න ටික හොඳට ස්ථාවර කරගන්න. ඊට අමතරව ව්‍යුහගත රචනා ප්‍රශ්නත් කරන්න පුළුවන් තරම් එක්සෑම් එකේ හෙට නම් අද ප්‍රශ්නත් එක්කම ඔයගොල්ලෝ ගැවසෙන්න. මොකද ඒ හරහා ඔයගොල්ලන්ට එක්සෑම් එක හරිම ලේසියෙන් පාස් කරගන්න පුළුවන්. හරි ඉතින් ඊගාවට අපි කතා කරමු විද්‍යාව සබ්ජෙක්ට් එක ෆේල් වෙන්න ඉන්න කෙනෙක් නම් ඔයගොල්ලෝ මොනවද කරන්න අවශ්‍ය කියලා. ඉතින් විද්‍යාවත් ගත්තට පස්සේ විද්‍යාවත් තමයි ඔයගොල්ලන්ට සයන්ස් සබ්ජෙක්ට් එකේදී බයොලොජි කෙමිස්ට්‍රි ෆිසික්ස් කියලා ප්‍රධාන විෂය කොටස් 3ක් ඉගෙන ගන්න තියෙනවා. මේකේ බයොලොජි පාඩම් ඔයගොල්ලන්ට කිසිම විදිය තර්ක කිරිල්ලක්වත් මොකුත් තේරුම් ගන්න අමාරු දෙයක්වත් නෑ. ඔයගොල්ලෝ දන්න සාමාන්‍ය විද්‍යාව තමයි ජීව විද්‍යාව කියලා කියන්නේ. ඉතින් බයෝ පාඩම් ටික හොඳට පාඩම් කරගන්න. ඉතින් බයෝ පාඩම් ටිකෙන් ඔයගොල්ලන්ට යම් ලකුණු ප්‍රමාණයක් පේපර් එකේ එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ෆිසික්ස් වලට ගියොත් මගේ YouTube channel එකේ ෆිසික්ස් වල ෆ්‍රී වීඩියෝ ලෙසන්ස් කීපයක් කරලා තියෙනවා. ඒව බලන්න පුළුවන්. ඊට අමතරව ඔයගලන්ට මොනවා හරි රික්වෙස්ට් එකක් තියෙනවා නම් මේ අවසාන දවස් කීපය ඇතුළත නොතේරෙන දෙයක් අනිවාර්යෙන් කියන්න මම පුළුවන් උදව්වක් කරන්නම්. ඉතින් ඔයගොල්ලෝ ඒ විදිහට දැන් ඒ අනුනම අපි ඕනි තරම් YouTube එකේ සර්ච් කරලා බැලුවොත් හොයාගන්න පුළුවන් සයන්ස් ලෙසන්ස් ෆ්‍රී උගන්නපු ඒවා ඕනි තරම් තියෙනවා. ඔයගොල්ලන්ට නොතේරෙන ෆිසික්ස් පාඩමක් නම් විශේෂයෙන් මේ රේඛීය චලිතය ඊට පස්සේ නිව්ටන් නියම බලය ඝර්ෂණය මෙන්න මේ වගේ පාඩම් වලින් ලේසියෙන්ම ලකුණු එකතු කරගන්න පුළුවන්. ඒ පාඩම් ඕනිම ළමෙක්ට තේරුම් ගන්නත් පුළුවන්. අන්න ඒ වගේ ලේසි පාඩම් ටිකක් අරගෙන ඒ පාඩම් ටික හරි පාඩම් කරලා ඔයගොල්ලෝ ස්පාස් එකකට හරි යන්න බලන්න. ඉතින් එහෙම කරොත් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට මේ ඉතුරු වෙලා තියෙන කාලය ඵලදායී විදිහට පාවිච්චි කරත් ෆේල් වෙන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් පාස් වෙන්න පුළුවන්. මේ තියෙන කාලය හොඳටම ඇති. ඉතින් මං ඊගාවට කියන්නම් ඇයි මේ විදිහට ඔයගොල්ලන්ට මේ සබ්ජෙක්ට්ස් කොහොම හරි පුළුවන් කරගන්න කියන්නේ කොහොම හරි ස්පාස් එකක් හරි ගන්න try කරන්න කියන්නේ ඇයි කියලා. ඉතින් මං හිතන්නේ මේ වෙනකොට ගොඩක් YouTube channels වල කියන දෙයක් මේක. ඉතින් ඕගොල්ලෝ කැම්පස් එකට apply කරන්න ගිය කාලෙදි තමයි ඇත්තටම ඕගොල්ලන්ට තේරෙන්නේ ඇයි මේ O level exam එක මේ තරම් වටින්නේ කියන එක. ඉතින් මම දැකලා තියෙනවා සමහරු ඉන්නවා ඒගොල්ලෝ හොඳම ඩිග්‍රී එකක් කරලා සමහරට යාළගේ O level සබ්ජෙක්ට්ස් වල තියෙන සමහර දුර්වලතාවයන් නිසා හොඳ විදිහේ රැකියාවකට පවා යන්න බැරුව හිර වෙලා ඉන්න අය. ඉතින් ඒ නිසා නංගී මල්ලේ ඔයගොල්ලන්ට කියන්න තියෙන වැදගත්ම දේ තමයි ඔයාලා මේ ඉතුරු වෙලා තියෙන කාලය හරි විදිහට ඵලදායීව පාවිච්චි කරන්න. බෑ මට බෑ කියලා අතෑරලා දාන්න එපා. ඇත්තටම එක දවසක් ඔයගොල්ලන්ට ප්‍රමාණවත් සමහර නොතේරුණු දේවල් හරි විදිහට තේරුම් කරගන්න. ඉතින් ඒ හින්දා ඔයාලගේ අතේ තමයි තාමත් මේ දේවල් හැම එකක්ම රැඳිලා තියෙන්නේ. ඉතින් මට මේ දේ කරන්න බෑ කියලා අතෑරලා දාන්න එපා. තාමත් කාලය සීමිතව හෝ ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ විශේෂයෙන් ඉංග්‍රීසි ගණිතය විද්‍යාව වගේ විෂයන් වලට අඩුම තරමේ ෆේල් වෙන්න ඉන්න කෙනෙක් නම් ස්පාස් එකකට හරි යන්න උත්සාහ කරන්න. ඔයගොල්ලන්ට පුළුවන් පාඩම් ටික හරි තේරුම් අරගෙන. ඉතින් මම හිතනවා ඒක ඉතාම වැදගත් දෙයක් ඔයාලගේ ජීවිතයේ ඉදිරි අනාගතයේ දිහා යනකොට. ඉතින් ඒ නිසා O level එහෙම නිකන් අතෑරලා දාන්න ඕනේ එකක් නෙවෙයි. O level ලේසි තමයි. ඔයගොල්ලන්ට ඉදිරියට ගියාට පස්සේ ඒක තේරෙයි ලේසි තමයි. නමුත් මෙතනින් තමයි ඔයාලගේ පදනම නිර්මාණය වෙන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ඔයගොල්ලෝ ෆේල් වෙන්න ඉන්න කෙනෙක්
නම් ෆේල් නොවී නතර වෙන්න මේ ඉතුරු වෙලා තියෙන කාලය පාවිච්චි කරන්න කියලා තමයි මට ඔයාලට කියන්න තියෙන්නේ. ඉතින් ඊට අමතරව සිංහල ඉතිහාසය ඊට පස්සේ ඔයගොල්ලෝගේ ආගමික විෂයන් සෞන්දර්ය විෂයන් මේ දේවල් ඉතින් හරිම ලේසියිනේ. ඉතින් මම ඔයගොල්ලන්ට කිව්වේ මැත්ස් සයන්ස් වගේ ටිකක් අමාරු සබ්ජෙක්ට්ස් වලට මොකක්ද කරන්න ඕනේ කියලා. ඉතින් අනිත් දේවල් වලටත් ඒ විදිහටම තමයි දැන් ඔයගොල්ලන්ට අතරම ෂෝට් නෝට්ස් ගගහ එහෙම ඉන්න තරම් කාලයක් ඉතුරු වෙලා නැහැ. පුළුවන් තරම් ප්‍රශ්නත් එක්ක ගැවසෙන්න මේ පාඩම් වල ඉක්මනට පාඩම බලලා ප්‍රශ්නත් එක්කම ඔයගොල්ලෝ එක්සෑම් එකට රෙඩි වෙවි යන්න. දැන් මේ ඉතුරු වෙලා තියෙන කාලේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් පේපර්ස් එක්කම තමයි මේ ගමන යන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් එහෙමනම් ඔන්න ඔය ටික ෆේල් වෙන්න හෝ SC මට්ටමේ ඉන්න කෙනෙක් නම් ඔයාලා කරන්න ඔයාලගේ එක්සෑම් එකේ ප්‍රතිඵලය ඉස්සරහට අරගෙන යන්න. ඉතින් ඊගාට මම කතා කරන්නම් මේ වෙනකොට සම්පූර්ණයෙන් හැම දෙයක්ම ප්‍රිපෙයාර් කරගෙන ඉන්න ඔයාලා වෙනුවෙන්. ඉතින් ඕගොල්ලෝගේ හිතේ තියෙන ලොකුම තිගැස්ම තමයි ඕගොල්ලන්ට මේ එක සබ්ජෙක්ට් එකක හරිය ඔයාලගේ බෙස්ට් පර්ෆෝමන්ස් එක දෙන්න බැරි වෙයිද කියන එක. ඉතින් මේක ඒ කාලේ මටත් තිබ්බ ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ හැම දෙයක්ම පාඩම් කරලා හැමදේම හොඳින් සූදානම් කරගෙන හිටියත් හිතේ බයක් තියෙනවා මට මේක කරගන්න පුළුවන් නේද කියලා. ඉතින් මම හිතන්නේ මේක ඕනිම ළමෙක්ට එහෙමයි විශේෂයෙන් හොඳටම පාඩම් කරලා එක්සෑම් එකට සැටිස් කියලා දන්නවා. හැබැයි හිතේ පොඩි බයක් තියෙනවා. ඉතින් මේක හරිම සාමාන්‍ය දෙයක්. O level උනත් A level උනත් මොන විදිය විභාගයකට ලෑස්ති වෙන කෙනෙක් වුණත් ඒක අපේ හිතේ සාමාන්‍ය දෙයක්. ඉතින් මේ වෙලාවේදී ඔයගොල්ලන්ට හිතට එන චකිතය ගණන් ගන්න එපා. ඉතින් ඔයගොල්ලන්ට තියෙන වෙනදා විදියටම ඔයාලා පාඩම් කරපු මෙතඩ් එකට අනුව නෝට්ස් ටික බලාගන්න. ඉතින් ඊගා වැදගත්ම දේ තමයි විශේෂයෙන් ඔයාලා ඒකක් ගන්න හොඳටම ලෑස්ති වෙලා ඉන්න කෙනෙක් වුණත් අනිවාර්යෙන් මැත්ස් වගේ සබ්ජෙක්ට් එකකට යනවා නම් කලින් දවසේ ඔයගොල්ලෝ පුළුවන් තරම් ප්‍රශ්න ආයෙ කරන්න. නිකම් පොත පෙළ බලන්නේ යන්නේ නැතුව හදපු ගණන් දිහා නිකම් බල ඉන්නේ නැතුව එදාටත් එක්සෑම් එකට කලින් දවසේ පේපර් එකේ කෙටි ප්‍රශ්න 25ක් හරි try කරලා යන්න. මම හිතනවා ඔයගොල්ලෝ ප්‍රශ්නත් එක්ක ගැවසෙනකොට ඔයාලට එක්සෑම් එකක් ගොඩක් ලේසි වෙනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් මේ ටිප් එක follow කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම තමයි ඉංග්‍රීසි වගේ ගත්තම දැන් ඉංග්‍රීසි වල නම් ඔය ගොඩක් ළමයි මම හිතනවා පාඩම් කරනවා කියලා නිකම්ම පොත පෙළගෙන යනවා. එහෙම පෙළගෙන ගියා කියලා කිසිම දෙයක් පුළුවන් වෙන්නේ නැහැ. සහ ඉංග්‍රීසි වල ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ ගොඩක්ම ඔයගොල්ලන්ට දේවල් කියවන්න තියෙන්නේ. ඒ උනාට ඔයාලගෙන් එක්සෑම් එකේ ගොඩක් වෙලාවට ග්‍රැමටිකල් ඒරියාස් වලින් තමයි ප්‍රශ්න එන්නේ. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝගේ ක්ලාස් වලට ඔයගොල්ලෝ යන නැති ඒ වගේම ඉස්කෝලේ ටීචර්ස්ලාත් මම දන්න තරමේ ග්‍රැමටිකල් පාර්ට්ස් වෙනමම උගන්වනවා. ඉතින් ඔයගොල්ලෝ එක්සෑම් එකට කලින් දවසේ එහෙමනම් ඉංග්‍රීසි වගේ සබ්ජෙක්ට් එකකට ලෑස්ති වෙනවා නම් පුළුවන් තරම් මේ ග්‍රැමටිකල් පාර්ට්ස් වලට ලොකු අවධානයක් දෙන්න. ඊට අමතරව රචනා ලියන්න ප්‍රැක්ටිස් කරන්න. ඉතින් මේ ඉතුරු වෙලා තියෙන සීමිත කාලය ඇතුළත උනත් ඔයගොල්ලන්ට හොඳටම කන්ෆර්ම් වුණත් ඒකක් තියෙයි කියලා අනිවාර්යෙන් essay එකක් ලියන හැටි ඊට පස්සේ note එකක් notice එකක් ලියන විදිය letter එකක් ලියන විදිය grammatical areas මේවා තව ටිකක් හොඳට clear කරගන්න. එතකොට ඔයගොල්ලන්ට බය නැතුව ඔයාලගේ exam එකට face කරන්න පුළුවන්. ඉතින් English වගේ subject එකකට එහෙම කරන්න මම මේ පොදුවේ ෆේල් වෙන ඒ වගේ ෆේල් වෙන්න නෙවෙයි ෆේල් වෙන එකෙන් බේරෙන්න ඒ වගේම හොඳම ප්‍රතිඵලයකට යන්න ඉන්න ඔයාලටත් එක්ක තමයි මේ පොදු උපදෙස් ටික ලබා දුන්නේ. ඉතින් මම කලින් කිව්ව විදිහටම එක්සෑම් එකට හොඳටම මේ වෙද්දි ලෑස්ති වෙනා ඉන්න කෙනෙක් නම් ඔයගොල්ලෝ ඔයාලව විශ්වාස කරන්න. ඉතින් හැම වෙලේම අපි විශ්වාස කරනවට වඩා ලොකු ශක්තියක් අපි ළඟ තියෙනවා. ඉතින් ඒක විශ්වාස කරන හැම වෙලේම ඔයාලට හොඳ මතකයක් තියෙනවා කියන එක විශ්වාස කරමින් එක්සෑම් එකට ලෑස්ති වෙන්න. ඉතින් එහෙම කළොත් අනිවාර්යෙන් ඔයාලා නොහිතන විදිහේ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අර කලින් කිව්ව විදිහටම O level exam එක ඔහේ ගණන් නොගෙන අතෑරලා දාන්න ඕනේ එකක් නෙවෙයි. මේක විශේෂයෙන් ඔයාලගේ විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී තමයි ඔයගලන්ට මේක හොඳටම තේරෙන්නේ. ඉතින් ඒ හින්දා ලොකු වටිනාකමක් ඔයාලගේ විභාගයට ලබා දීලා මේ ඉතුරු වෙලා තියෙන සීමිත කාලය ඇතුළත වැඩ කරන්න. ඉතින් ඒ වගේම තමයි තව ගොඩක් අය අහන ප්‍රශ්නයක්. දැන් මේ කාලෙදී ඔයගොල්ලෝ ගොඩක්ම ගෙදර තමයි යන්නේ. මොකද A level exam එක තියෙන නිසා ඉස්කෝල වලට නිවාඩු දීලා තියෙන්නේ. ඉතින් සහ මේ අන්තිම කාලෙදී ගොඩක් එක දිගට සෙමිනාර්ස් දාගෙන ගුරුවරු උගන්වන්න හිම පටන් ගන්නවා. ඉතින් ඔයාගේ තීරණය ඔයා ඒවට යනවද නැද්ද කියන එක. නමුත් මගේ පෞද්ගලික මතය වෙන්නේ ඔයාලා මේ වෙනකොට විභාගයට මුහුණ දෙන්න ඉන්න ළමයි නිසා ඔයාලා සෙමිනාර් එකක ගිහිල්ලා පැය ගාණක් නාස්ති කර ගන්නවට වඩා ගොඩක්ම හොඳයි ඔයගොල්ලෝ තනියෙන් අභ්‍යාසවල නිරත වෙන එක, පේපර්ස් ප්‍රැක්ටිස් කරන එක, ඔයගොල්ලන්ට අතපසු වෙච්ච විෂය කොටස් ආවරණය කරගෙන ඉක්මනට ප්‍රශ්න පුළුවන් කරගන්න එක. ඉතින් මේ අන්තිම දවස් ටිකේ නම් මම නම් කියන්නේ ඔයගොල්ලෝ ක්ලාස් යන එක නතර කරලා පුළුවන් නම් පොඩ්ඩක් ඔයාලා self studies වලට ලොකු ඉඩක් දෙන්න. මොකද එක්සෑම් එක ඔයගොල්ලෝ තනියමයි ලියන්නේ. ඉතින් ඒ හින්දා මේ කාලේ පුළුවන් තරම් ඔයගොල්ලෝ තනියෙන් දේවල් ප්‍රැක්ටිස් කරලා එහෙම කරන්න කියන එක තමයි
මගේ උපදේශය වෙන්නේ. ඉතින් අනිවාර්යෙන් ඒ කියන පියවර ඔයගොල්ලෝ අනුගමනය කරන්න. ඉතින් එහෙමනම් ඔන්න ඔය කියන දේවල් ටික තමයි මූලිකව අද මේ වීඩියෝ එක හරහා කියන්න අවශ්‍ය වුණේ. ඉතින් එහෙමනම් ඉදිරියේදීත් කොහොමද අපි හරියටම ඔයාලගේ එක්සෑම් එකේ දවස් ටික කළමනාකරණය කරගන්න. හෙට එක්සෑම් එක නම් අද දවසේදී අපි කොයි විදිහටද එක්සෑම් එකට ලෑස්ති වෙන්න ඕනේ මේ හැම දෙයක් ගැනම කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් අනිවාර්යෙන් අපේ WhatsApp channel එකටත් ඔයගොල්ලෝ join වෙලා ඉන්න. එක්සෑම් දවස් ටිකේදී ඔයගොල්ලෝ කොයි විදිහටද එක්සෑම් එකට ready වෙන්න ඕනේ කියන මේ දේවල් වලට ඔයගොල්ලන්ව සූදානම් කරන්න වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා පහළ description එකේ අපේ channel එකේ link එක තියෙනවා. WhatsApp channel එකේ link එක අනිවාර්යෙන් ඒකට join වෙලා ඉන්න. ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න. ඉතින් අවසාන වශයෙන් ඔයගොල්ලන්ට නැවත වතාවක් කියන්න තියෙන්නේ මේ එක්සෑම් එක ඔහේ අතහැරලා දාන්න එපා. තාමත් ඔයගොල්ලන්ට පාලනය කරන්න පුළුවන් සීමාවේ තමයි තියෙන්නේ. ඒ හින්දා කරන්න පුළුවන් උපරිමය ඔයගොල්ලෝ කරා කියන මට්ටමට සතුටු වෙන්න පුළුවන් විදිහට අවසානයක් ලබා දෙන්න. ඉතින් එහෙමනම් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.